ආයුබෝවන් දුවල පුතාලා ඔක්කොටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔන්න මම අදත් ආවා ඔයගොල්ලන්ගේ නාට්‍ය හරන් කලාව පාඩමත් එක්ක. ඉතින් පුතේ එදා අපි කතා කළා නාට්‍ය කියන එක මොකක්ද කියන කතාව මාතෘකාව යටතේ අපි කතා කළේ සතර අභිනය ගැන නේද? දැන් වෙනත් කලා මාධ්‍යයන් වල දකින්නට ලැබෙන දෙයක් තමයි දකින්නට නොලැබෙන දෙයක් තමයි සතර අභිනය කියලා කියන්නේ. විශේෂයෙන්ම නාට්‍යයටම අනන්‍ය වෙච්ච දෙයක් තමයි සතර අභිනය කියලා කියන්නේ. ඒකේ නාංගික අභිනය කියන්නේ මොකක්ද? වාචික අභිනය කියන්නේ මොකක්ද කියන එක අපි හොඳින්ම සාකච්ඡා කළා. මං හිතන්නේ ඕගලන්ට ඒක දැන් තේරෙනවා ඇති. හොඳ අවබෝධයක් ඇති ඒ පිළිබඳව. ඊට පස්සේ අපි කතා කරේ සාත්වික අභිනය ගැන. මං එදා පොඩි සරල උදාහරණ දෙකකුත් දුන්නා නේද? මතකද කරවිල කෑවම කොහොමද වෙන්නේ? මුහුණ ඇඹුල් වෙනවා නේද? කරවිල කෑවම මුහුණ අඹුල් වෙනවා. රෝස මලක් දැක්කාම අපිට සතුටක් දැනෙනවා. එතකොට මේවට අපි කියනවා ඇත්තටම පුතේ නවනලු රසය කියලා. මොකක්ද? නවනලු රසය. නවනලු රසය කියනක සාහිත්‍යයේදී ඉතාම වැදගත්. අපි එකම ඉරියව්වකින් එකම හැඟීමකින් තවත් කෙනෙක් එක්ක කතා කරන්නේත් නැහැ. එහෙම නැත්නම් තවත් කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේත් නැහැ. ඒකම තමයි කලාවේදී සිද්ධ වෙන්නේ. එතකොට නළුවා තමන්ගේ හැඟීම් අංග චලනයෙන් වචනයෙන් ඉදිරිපත් කරනවා වගේම මුහුණෙනුත් ඉදිරිපත් කරන්න ඕන නේද? දුක්, සතුට, බය, කලකිරීම, පිළිකුල, ත්‍රාසය, හාස්‍ය නේද? මේ හැම දෙයක්ම. ඒතර හාස්‍යයෙන් යුතුව කියන්න ඕන දෙයක් බයෙන් කිව්වොත්, එහෙම නැත්නම් බයෙන් කියන්න ඕන දෙයක් සතුටෙන් කිව්වොත්, එතෙන්දී ඒ නිවැරදි අදහස ප්‍රේක්ෂකයාට ගම්‍යමාන වෙන්නේ නැහැ. ඉදිරිපත් වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපි අපේ අංග චලනයන් වගේම වචනය වගේම මූණේ ඉරියව් වලිනුත් Tamanගේ අදහස නිවැරදිව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන්නට ඕනේ. එතකොට දැන් මම උදාහරණයක් ඇටින් කිව්වේ නේද? උදේ පාන්දරම රෝස මලක් එහෙම දැක්කොත් මොකද හිතෙන්නේ? බොහොම සතුටක් දනවනවා. ශෘංගාරාත්මක බවක් දැනෙනවා. හැඟීම් දනවන්නේ ආදරණීය විදියට නේද? එතකොට මොකක්ද දැනෙන්න ඕනේ? මුහුණ සතුටු වෙන්න ඕනේ, විකසිත වෙන්න ඕනේ මලක් වගේ නේද? ඒ වගේම තමයි අපි තවත් උදාහරණයක් ගමු. දැන් අපි ගමනක් යනවා නේද? ගමනක් යනකොට අපිට මගදී අපි නිකන් පිළිකුල දනවන දෙයක් හිතමු. පිළිකුල දනවන විදියට අපි හිතමු ඔබට පාරයින තිබිලා මොන හරි අප්‍රසන්න දෙයක් පෑගෙනවා කියලා. එතකොට මොකද හිතෙන්නේ? රෝස මලක් දැක්කා වගේ සතුටක් දැනෙනවද? නෑ, රෝස මලක් දැක්කා වගේ දැනෙන්නේ නෑ. එතකොට දැනෙන්නේ මොකද? බොහොම අර ශරීරයේ කැත, ශරීරයේ හිතට දැනෙන කැත කියන හැඟීම පිළිකුල මුහුණෙන් දැනෙනවා නේද? රෝස මලයි අප්‍රසන්න දෙයකයි අතර ලොකු වෙනසක් තියෙනවානේ. ඉතින් ඒක මුහුණෙන් ඉදිරිපත් වෙන එක කවුරුවත් කියන්න ඕන නැහැ. નિરાයාසයෙන්ම අපේ මුහුණෙන් ඒක ඉදිරිපත් වෙනවා. නළුවා කරන්නේ මොකක්ද? ඒ નિરાයාසයෙන්ම අපට දැනෙන්නා වූ හැඟීම් වඩාත් අතිශයෝක්තියෙන් යුතුව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම. ඒක තමයි සාත්වික අභිනය කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න පුතේ, සාත්වික අභිනය ඉතාමත්ම වැදගත් නළු කාර්යයේදී. එහෙම නැත්නම් රූපන කාර්යයේදී ඉතාමත්ම වැදගත් වෙනවා සාත්වික අභිනය. ඊළඟ අභිනය අපි බලමු ආහාර අභිනය. මොකක්ද? ආහාර අභිනය. මම ආහාර අභිනය කියනක සරලව හඳුන්වනවා මෙන්න මේ විදියට. වේදිකාවට පිටතින් ගෙනෙනු ලබන සියලුම දේ ආහාර අභිනයට අයිති කියලා. ඒවත් විතරක් නෙමෙයි, අපි නාට්‍ය කියන එක නාට්‍යයේ ලක්ෂණ සාකච්ඡා කරනකොට අපි ඒක නිර්ණායකයක් හැටියට ඉදිරිපත් කරනවා. මොකක්ද? සාමූහික නිර්මාණයක් වීම කියලා. සාමූහිකයි. එතකොට මෙන්න මේ ආහාර අභිනය කියන එකත් එතෙන්ට ඈදෙනවා, එකතු වෙනවා. කොහොමද? ආහාර අභිනය කියන්නේ වේදිකාවට පිටතින් ගෙනෙනු ලබන සියලුම දේ නම් මොනවද පිටතින් ගේන්නේ? දැන් අධ්‍යක්ෂකවරයෙක් ඉන්නවා, රචකයෙක් ඉන්නවා, නළුවෙක් ඉන්නවා, ප්‍රේක්ෂකයෙක් ඉන්නවා. දැන් මේ අතරට තව කට්ටියක් එකතු වෙන්න ඕනේ. මොකද මේක අධ්‍යක්ෂකවරයාට තනියෙන් කරන්නවත්, රචකයාට පමණක් තනියම කරන්නවත්, එහෙම නැත්නම් රූපණ ශිල්පියාට රචකයාටයි විතරක් කරන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි නාට්‍ය කියලා කියන්නේ. දැන් උදාහරණයක් හැටියට අපි බලමු ලේඛකයෙක් පොතක් ලියනවා. දැන් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා පොතක් ලියනවා. මොකක්ද? මඩොල් දුව කියලා හිතමු. ඒතර මඩොල් දුව කියන පොත ලියනකොට එයාට තව කීප දෙනෙක් එකතු වෙලා උදව් කළාද? නෑ. උදව් කරේ නෑ. පොත ලිව්වේ කවුද? මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා විසින්. කතුවරයා විසින්. ඒතර පොතක් ලියන්නේ එක්කෙනයි. ඒ වගේ පොතක් බොහෝ වෙලාවට කියවන්නේ තනි පුද්ගලයෙක් නේද? එතකොට ඒ වගේ දේවල්. දැන්
හැම වෙලාවෙම චිත්‍රයක් අඳින්නේ එක්කෙනෙක්. ඒක ගොඩක් නරඹුවට එක්කෙනෙක් අඳිනවා. සමහර එක්කෙනෙකුට නරඹන්න පුළුවන් චිත්‍රයක්. රස විඳින්න පුළුවන්. හැබැයි නාට්‍යයේදී එක්කෙනෙකුට ඒක හදන්න බෑ. නිර්මාණය කරන්න බෑ. රචකයා පෙළ ලියනවා, රූපණ ශිල්පියා රූප රංගගත කරනවා, රංගනයෙන් ඉදිරිපත් වෙනවා, අධ්‍යක්ෂකවරයා ඒ ටික මෙහෙයවනවා. එතකොට ප්‍රේක්ෂකයාට නරඹනවා. ප්‍රේක්ෂකයා නරඹනවා කිව්වොත් ප්‍රේක්ෂකයා එක්කෙනෙක් නෙමෙයි නරඹන්නේ. ප්‍රේක්ෂකාගාරය තුල ප්‍රේක්ෂකයන් බහුතරයක් සිටිද්දී නේද? එහෙනම් ගොඩක් ඉන්නවා. ඒ වගේම තමයි මේ කාර්යයේදී තව පිටින් එන්න ඕන ගොඩාක් දේවල් තියෙනවා. සංගීතය, නර්තනය, ඊට පස්සේ රංග වස්ත්‍ර, පසුතල නිර්මාණ, ඊට පස්සේ තව මොනවද ඕන කරන්නේ? තව ගොඩාක් දේවල් තියෙනවා නේද? තව මොනවද? මේකප් එක ඕන වෙනවා නේද? මේකප් ඕන කරනවා. ඊට පස්සේ තව ඒ විතරක් නෙවෙයි පෙළ මතක් කරන්න ඕන කරනවා. මේ වගේ ගොඩක් කීප දෙනෙක් සාමූහිකව තමයි මේ නිර්මාණ කරන්නේ. මේ නිවට අපි කියන අනුශාංගික කලා. මේවට කියනවා පසුතල වලට රංග වස්ත්‍ර වලට ඒවට කියනවා මොනවා කියලාද? ආනුශාංගික කලා. පසුතල කියන්නේ මොනවාද? පසුතල කියලා කියන්නේ මොනවාද? මේ ඉදිරිපත් කරන රංග කාර්යයට අදාළව යම්කිසි ප්‍රේක්ෂකයාට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ආකාරයට යම්කිසි ආකාරයක වේදිකාවේ පසුපසින් වේදිකාවේ රංග කාර්යයට ඔප්පෙන් යම්කිසි නිර්මාණයක් කරලා තියෙනවාද? ඒ තමයි පසුතල නිර්මාණ කියන්නේ. දැන් උදාහරණයක් හැටියට ඒකත් ශෛලීන් අනුව වෙනස් වෙනවා පුතේ. උදාහරණයක් හැටියට මනමේ නාට්‍ය, සිංහබාහු නාට්‍ය වගේ ගත්තාම පසුතලයන් දක්නට ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව තමයි මේ පසුතලයක් ඉදිරිපත් කරන්නේ ප්‍රේක්ෂකයාට නාට්‍ය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා. ප්‍රේක්ෂකයාට නාට්‍යයේ කියනා වූ කතාවස්තුව පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලැබීම සඳහා තමයි මේ පසුතල නිර්මාණය කරන්නේ. එතකොට පසුතල නිර්මාණය කරනකොට සම්ප්‍රදායන වෙනස් වෙනවා. දැන් උදාහරණයකට ශෛලීගත සම්ප්‍රදායයේදී මනමේ නාට්‍ය, සිංහබාහු නාට්‍ය වගේ නාට්‍යවලදී පසුතල විශාල වශයෙන් භාවිතා කළේ නැහැ. ඇයි ඒ කාර්යය නාට්‍යයේ කතාවස්තුව ඉදිරිපත් කරනකොට ඒ සිද්ධීන් සම්බන්ධ කිරීමේදී පොතේ ගුරු හා අත්වැල් ගායක කණ්ඩායම ඒ කාර්යය සිද්ධ කරනවා. ප්‍රේක්ෂකයාට අවබෝධයක් ලබා දෙනවා. පොතේ ගුරු හා අත්වැල් ගායක කණ්ඩායම විසින්. හැබැයි තාත්වික සම්ප්‍රදායේදී එහෙම නැත්නම් ලෝක ධර්මයේ සම්ප්‍රදායේදී එහෙම පොතේ ගුරු කෙනෙක් හෝ අත්වැල් ගායක කණ්ඩායමක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? ඒ ප්‍රේක්ෂකයාට මේ කතා වස්තුව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පසුතලයක් නිර්මාණය කරනවා. දැන් උදාහරණයක් ඇටියට ඔයගොල්ලෝ සමහර විට නරඹලා ඇති ආර්.ආර්. සමරකෝන් මහත්මයාගේ කැලණි පාලම නාට්‍යය. දැන් කැලණි පාලම නාට්‍යය තියෙන්නේ ඒකේ කතාව තියෙන්නේ කැලණි පාලමයට ජීවත් වෙන මිනිසුන්, පැල්පත් වාසීන්. ඒ නිසා මොකද කරන්නේ? වේදිකාව මත කුඩා පැල්පතක්, පහන් කණුවක්, වතුර පයිප්පයක් එහෙම හදලා තියෙනවා. පදික වේදිකාවක් නිර්මාණය කරලා තියෙනවා. ඇයි ඒ නිර්මාණය කරලා තියෙන්නේ? එතකොට ඒ කතාවේ දක්වන්නා වූ පරිසරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ප්‍රේක්ෂකයාට ලැබෙන්නට පුළුවන් නිසා, ලැබිය යුතු නිසා, ලැබෙන්නට ඕන නිසා. ඒ වගේම තමයි මේ පසුතල නිර්මාණ කරනකොට බොහෝ විට නෙමෙයි හැබෑවටම සත්‍ය වශයෙන්ම මේ පසුතල බොහොම නිර්මාණශීලීව ඉදිරිපත් කරන්නේ. දැන් ඇත්ත ගහක් හිටවනවද? ඇත්ත පහන් කණුවක්, ඇත්ත පදික වේදිකාවක්, ඇත්ත පැල්පතක් නැහැ. ඒවා මායාවන් හැටියට ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ ප්‍රේක්ෂකයාට අවබෝධය පිණිස පමණක් ඉදිරිපත් කරනු ලබන නිර්මාණ පසුතල නිර්මාණ හැටියට අපි ඉදිරිපත් හඳුන්වන්න පුළුවන්. ඊළඟ එක තමයි රංග වස්ත්‍ර. රංග වස්ත්‍ර කියන්නේ එක්තරා ආකාරයක අනුශාංගික කලාවක්. මොකක්ද රංග වස්ත්‍ර කියලා කියන්නේ පුතේ? දැන් Taman රූපණ ශිල්පියා ඉදිරිපත් කරන වූ චරිතයට අනුගතව අනුකූලව ඔහු විසින් අඳින්න පළඳින්න ලබන දේවල්, වස්ත්‍රයන්, රංග වස්ත්‍රයන්. දැන් ඒක සම්ප්‍රදායන අනුව ඒකත් වෙනස් වෙනවා. ශෛලීගත සම්ප්‍රදායයේදී බොහෝ විට දක්නට ලැබෙන්නේ යම්කිසි ආකාරයක රටා රිද්මයානුකූල රටා මැවුණු අතිශයෝක්තියෙන් බර රංග වස්ත්‍ර. හැබැයි තාත්වික සම්ප්‍රදායේදී ඒක වෙනස් වෙලා ඒ ඉදිරිපත් කරන චරිතයට අදාළ වෙන විදිහට චරිතය පැහැදිලිව අවබෝධ කරගත හැකි වෙන විදිහට විතරයි
රංග වස්ත්‍ර නිර්මාණය කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා හා වැද්දා ඒගොල්ලෝ රංග වස්ත්‍ර කරනකොට මොකද කරන්නේ? ඒවා රජ කාලයට ඔබින විදියට ඒ විදියට තමයි නිර්මාණය කරගත්තේ. හැබැයි කැලණිපාලම නාට්‍යයේදී රූපවතී චුට්ටේ අඳින්නේ පැල්පත් වාසීන් අඳින විදියට ඒ ආකාරයෙන් ඇඳුම් පැළඳුම් භාවිතා කරන්නේ. එතකොට නාට්‍යයේ ශෛලියට සම්ප්‍රදායට ගැළපෙන ආකාරයට තමයි පසුතලත් රංග වස්ත්‍රත් එහෙම නැත්නම් අංග මේ ආහාර අභිනය එකක් වෙන අංග රචනය නිර්මාණය කරන්නේ. අංග රචනය කියන්නේත් ඒක මුහුණ අංග රචනය කියන මුහුණේ තිබෙනා වූ අංගයන් නිර්මාණාත්මකව රචනය කිරීම තමයි අංග රචනය කියලා කියන්නේ. දැන් ඕගොල්ලෝ දන්නවා මනමේ නාට්‍ය බලනකොට මනමේ නාට්‍යයේදී වැද්දාගේම ඇහි බැමි එහෙම වර්ණ කිහිපයකින් ඉරි හැටියට රචනය කරලා තියෙනවා. පාට සුදු පාට භාවිතා කරනවා, රතු භාවිතා කරන ඒ විවිධ වර්ණ වලින් භාවිතා කරනවා. නමුත් අපි තාත්වික සම්ප්‍රදායේදී ඒ විදිහට අංග රචනය කරන්නේ නැහැ. සාමාන්‍ය චරිත නිරූපණයට අදාළව සාමාන්‍ය විදිහට තමයි ඒ මේකප් එක කරන්නේ. එතකොට අංග රචනය, සංගීතය, නර්තනය නේද? ආලෝකකරණය අපිට ආලෝකකරණය වැදගත් වෙනවා. ආලෝකකරණ පිටපතක් හදනවා නාට්‍ය කලාවේදී නේද? එතකොට ආලෝකකරණය මේ වගේ විවිධාකාරයේ අනුශාංගික කලාවන් නාට්‍ය කලාවේදී භාවිතා කරනවා. ඒකට තමයි අපි ආහාර අභිනය කියලා කියන්නේ. ඒ වගේම මේක තුලින් අපිට ගම්‍යමාන වෙනවා, පැහැදිලි වෙනවා මොකක්ද? ආහාර අභිනය කියලා කියන්නේ නාට්‍ය කලාව තුළ ඒටම අනන්‍ය වෙච්ච ලක්ෂණයක් වෙන සාමූහික නිර්මාණයක් වීම. සාමූහිකයි. මේක රචකයෙක් විසින් තනියම එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරයෙකුට තනියම හා රූපණ ශිල්පියෙකුට තනියම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට විවිධාකාරයේ ශිල්පීය කුසලතාවයක් දක්වන්නා වූ විවිධ කලාකරුවන් මේ සඳහා එකතු වෙන්නට ඕනේ. මේ සාමූහික නිර්මාණය කරලා ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීම සඳහා. ඊළඟ ලක්ෂණය තමයි ස්ථාවර වේදිකාවක් තිබීම. පුතේ මේ ලක්ෂණය දැන් සමහර වෙලාවට අනෙක් සාහිත්‍ය කලාවන් වල නාට්‍ය කලාවට හැර අනෙකුත් කලා මාධ්‍යවල වල දක්නට ලැබෙනවා ස්ථාවර වේදිකාවක් තිබීම. දැන් නර්තනයේදී සංගීතයේදී මේක දකින්න ලැබෙනවා. හැබැයි සාහිත්‍ය කලාවේදී මේ ලක්ෂණය දකින්න ලැබෙන්නේ නැහැ නේද? ස්ථාවර වේදිකාවක් තියෙන්න ඕන කියලා එකක් නැහැ. දැන් පොත ලියන්න පුළුවන් ඕනම තැනක ඉඳගෙන. පොත කියවන්නත් පුළුවන් ඕනම ස්ථානයක ඉඳගෙන. අපිට බස් එකේ යන ගමන් පොත කියව ගන්න පුළුවන් නේද? ඒකට මේ වගේ නිශ්චිත තැනක් තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. චිත්‍රයක් ඕනම තැනක ඉඳගෙන අඳින්න පුළුවන්. නිදහස් අවකාශයක ඔහු කැමති තැනක ඉඳගෙන චිත්‍රය නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම චිත්‍රය රස විඳින්නත් පුළුවන් අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය තැනකදී. හැබැයි නාට්‍යයට එහෙම කරන්න බෑ. නාට්‍යයට වේදිකාවක් අවශ්‍ය වෙනවා. එහෙනම් ඕගොල්ලෝ ආයි මගෙන් ඉස්සර තිබුණු සොකරි කෝඩම් ඒවා පෙන්වුවේ කොහොමද කියලා. ඒවා පෙන්වුවේ කමතේ ඒ වගේ රංග භූමි වල තමයි. හැබැයි ඒවත් යම් ආකාරයක වේදිකාවන් බවට පරිවර්තනය වෙලා ඇවිල්ලා තමයි අද මේ තියෙන ප්‍රොසීනියම් වේදිකාව දක්වා ඒක ව්‍යාප්ත වුණේ. එතකොට කොහොම වුණත් වේදිකා නාට්‍යයක් නරඹනවා නම් ඒක ස්ථාවරව වේදිකාවක් මැදයේ රඟ දැක්විය යුතුයි. ඒක තමයි අපි එහෙම තමයි අපි රූපණ ශිල්පියා නළුවාත් ප්‍රේක්ෂකයාත් සම්බන්ධ කරවන්නේ. දැන් එහෙම නැතුව අපි දන්නවා වීදිවල රංගපානවා. වීදිවල නාට්‍ය ජවනික රංගපානවා. විවිධ වූ තේමාවන් ඔස්සේ මත්ද්‍රව්‍ය උදුරට පරිසරය සුරකිමු කියලා වීදි නාට්‍ය රංග දක්වනවා. ඒවා නගරයේ විවිධ මන්සන්දිවල රංග දක්වනවා. හැබැයි ඒවා වේදිකා නාට්‍ය නෙවෙයි. ඒවා ඇවිල්ලා වීදි නාට්‍ය. වීදි නාට්‍ය පුළුවන් ක්ෂණික නිරූපණ, අභිරූපණ ඒවා ස්ථාවර වේදිකාවක නොවුනට රඟ දක්වන්න පුළුවන්. හැබැයි පැහැදිලි ප්‍රේක්ෂකයා හා සම්බන්ධ වෙන වේදිකා නාට්‍ය කියන අර්ථයෙන් යුතුව ඉදිරිපත් කරන නාට්‍යයක් නම් ඒකට ස්ථාවර වූ වේදිකාවක් අවශ්‍ය වෙනවා. එතකොට ඒක තවත් එක ලක්ෂණයක් නාට්‍ය කලාවට අනන්‍ය වෙච්ච. ඒකටම අනන්‍ය වෙච්ච තවත් ලක්ෂණයක්. ඊළඟ ලක්ෂණය තමයි මම අවසන් ලක්ෂණය කියන ඍජු ප්‍රේක්ෂක සම්බන්ධතාවය. මොකක්ද පුතේ ඍජු ප්‍රේක්ෂක සම්බන්ධතාවය කියලා කියන්නේ? ප්‍රේක්ෂකයා කියන්නේ නරඹන්න. අපිට ප්‍රේක්ෂකෙන් නැත්නම් නාට්‍ය ඉදිරිපත් කරන්න කෙනෙක් නැහැ. අපි කාටද නාට්‍ය ඉදිරිපත් කරන්නේ නේද? කෙනෙක් නැහැ. දැන් සාහිත්‍ය නිර්මාණයකදී මම කිව්වා
කතා වස්තුවක් ලියනකොට පොතක් ලියනකොට නව කතාවක් වේවා කෙටි කතාවක් වේවා මොන හරි දෙයක් ලියනකොට ඒක අහවලාම බලන්න ඕනේ දැන් බලන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒක කවදා හෝ කවුරුන් හෝ බලනු ඇති. චිත්‍රය කවදා හෝ කවුරුන් හෝ රස විඳිනු ඇති. හැබැයි නාට්‍ය කියන්නේ සජීවී කලාවක්. මම කිව්වා නාට්‍ය ශ්‍රව්‍ය දෘශ්‍ය සජීවී කලාවක්. එහෙනම් ස්ථාවර වේදිකාවක පෙන්නනවා නම් රඟ දක්වනවා නම් ඒ නරඹන්නට කවුද ඉන්න ඕනේ? ප්‍රේක්ෂකයා. ඒක ඍජුවම නළුවා හා ප්‍රේක්ෂකයා අතර ඍජු සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. නළුවා කාටද ඉදිරිපත් කරන්නේ? ප්‍රේක්ෂකයාට. ප්‍රේක්ෂකයා නරඹන්නේ කුමක්ද? නළුවාගේ රංගකාර. එහෙමනම් මේ දෙකොල්ල අතර අවියෝජනීය බැඳීමක් තියෙන්නට ඕනේ. ඒකට අපි කියනවා ඍජු ප්‍රේක්ෂක සම්බන්ධතාවය කියලා. එතකොට මෙන්න මේ කරුණු ටික එකතු වුණාම මේ කරුණ වලින් අපිට සනාථ වෙනවා නාට්‍ය කියන්නේ මොකක්ද? නාට්‍ය අනිකුත් කලාවන්ගෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඉතින් එහෙමනම් ඔයගොල්ලන්ට පළවෙනි පාඩම මම හිතන්නේ පැහැදිලි වෙන්න ඇති හොඳටම නාට්‍ය කියන්නේ කුමක්ද? නාට්‍ය යන කුමක්ද? හා නාට්‍යයටම අනන්‍ය වෙච්ච මූලික ලක්ෂණ කවරේද? මේ කරුණු ටික තමයි පුතේ නාට්‍ය කලාවට මූලික ලක්ෂණ වෙන්නේ. එහෙමනම් අපි ඊළඟ පාඩමෙන් ආයෙත් හම්බ වෙනකන් ඔලොක්කොටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අයබෝවන්.